Hello friends, welcome to back my YouTube channel. අද අරගෙන ඇවිත් තියෙන්නේ 2023 වර්ෂයේදී නිකුත් වුණ ලියෝ කියන කාටුන් චිත්‍රපටයයි. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මූවී එක පටන් ගත්තිම එලිමන්ට් ස්කූල් එකේ ඉන්න ළමයින්ට ෆයිනල් එක ඉවර වුණයින් පස්සේ grade 5 වලට යාලා move වෙන්න ඕනේ. ඒකින්දා මෙයාලට සෙල්ලම් කරන්න බෑ. කැමති දේ කන්න බෑ. යාළුවෙක් එකතු වෙලා පිස්සු නටන්න බෑ. මේ වගේ දුක කියලා සින්දුවක් කියනවා. මේක අපේ අවසන් අවුරුද්ද නිසා ජොලි එකේ ඉන්න ඕන කියලා හිතන ළමයි ටික ඔන්න ස්කූල් එකට එනවා. මෙයාලා එක්ක හොඳම ෆ්‍රෙන්ඩ්ලි ඉන්න ටීචර් මෙයාලට ෆස්ට් ෆ්ලෝ එකට යන්න කියනවා. මොකද මෙයාලගේ ක්ලාස් රූම් එක තියෙන්නේ ෆස්ට් ෆ්ලෝ එකේ. මෙයාලා මෙහෙම ක්ලාස් රූම් එකට ආවට පස්සේ ටීචර් එතන තියෙන ටැංක් එකේ ග්ලාස් එක පිහ දානවා. බලද්දී ඒ ටැංක් එක ඇතුලේ ඉබ්බෙක් හා කටුස්සෙක් ඉන්නවා. ඔන්න අලුත් සෙට් එකක් ආවා. මොන වගේ දඟ වැඩ කරයිද කියලා දෙන්නම ටිකක් බය වෙලා ඉන්නවා. මේ ඉන්න කටුස්සගේ නම තමා ලියෝ. අපේ මූවි එකේ වීරයා. හරි හරි ළමයි හැමෝම සයිලන්ට් වෙන්න. මේ ඉන්න දෙන්නා ඔයාලගේ හොඳම යාළුවෝ. එයාලව පරිස්සමෙන් බලා ගන්න කිව්වම මේ ළමයි ටික අමුතු විදියට බලනවා. එකම ටෑන්ක් එකක් ඇතුලේ හැමදාම ජරා කරගන්න මේ සත්තු ටික මං නම් මුන්ට කැමතිවත් නෑ කියලා එක ළමයෙක් කියනවා. හරි හරි ඒ කතාරින්න ළමයි ඔයාලට ඉස්සරහට තරඟයක් තියෙනවා. ඒක දින්නොත් ඔයාලට ලොකු ගිෆ්ට් එකක් තියෙනවා කියලා ටීචර් කියනවා. ටීචර් දිහා බලලා නෝට් කරන ලියෝ මොකද මෙයාගේ බඩ ලොකු වෙලා. සමහර විට ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන් කිව්වම ප්‍රශ්නයක් අහලා හරියටම උත්තර දෙන පුංචි කෙල්ලෙක් දැන් සතුටට ටීචර්ව හග් කරනවා. ඒ වගේම මේ ටීචර් කන විදියටත් මෙයා ප්‍රෙග්නන්ට් කියලා මේ දෙන්නා කන්ෆර්ම් කරගන්නවා. එදා හවස දෙමව්පියන්ට එන්න කියන ප්‍රින්සිපල් කතා කරන්න කලින්ම ඉස්සරහට පනින පෝසත් කෙල්ලගේ තාත්තා හරි හරි ඉක්මනට විස්තරේ කියන්න. අපිව මොකටද මෙතෙන්ට ගෙන්න ගත්තේ? මේ ක්ලාස් රූම් එකේ ටීචර් ප්‍රෙග්නන්ට් කෙනෙක්. ඒ නිසා අපි අලුත් ටීචර් කෙනෙක්ව සිලෙක්ට් කරලා තියෙනවා. ඉතින් මේ මැසේජ් එක ළමයි අතරේ ෆෝවර්ඩ් වෙනවා. එතකොට මේ ක්ලාස් රූම් එකේ පුංචි ළමයිගේ තාත්තලා දෙන්නෙක් ටැංක් එක ඇතුලේ මැරෙන්න වගේ ඉන්න කටුස්සව දැකලා ඒ වගේ කටුස්සු අවුරුදු 75ක් ජීවත් වෙනවලු. මූ දිහා බැලුවම නම් මූ හෙට අනිද්දාම මැරෙයි කියලා ඒ දෙන්නම කතා වෙනවා. එතකොට මොකක් හරි මතක් වෙන ලියෝ මං කවදද මේ ටෑන්ක් එකට ආවේ කියලා කල්පනා කරන ලියෝ ටිකෙන් ටික ආපස්සට ගිහිල්ලා බලද්දි 1949 තමා මේ ටෑන්ක් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අවුරුද්ද එකතු කළොත් මගේ වයස දැනගන්න පුළුවන්. ඔයාට ගණන් පුළුවන්ද? ඒවා ග්‍රේඩ් 2 එකේ උගන්නන ඒවා. අපි ඉන්නේ ග්‍රේඩ් 5 එකේනේ. අපි කියන්නේ අපිව අනිත් ක්ලාස් වලටත් එක්කන් යන්න කියලා. එහෙනම් අපි ග්‍රේඩ් 2 එකේ ඉන්න සතාව හම්බෙන්න ඕනේ. කොහොමද අපි මේ වැඩේ කරන්නේ කියලා ලියෝ ඇහුවාම එහෙනම් ෆයර් එලාම් එක ගහන්න ඕන. හැමෝම එළියට දුවන් යනවා. එතකොට අපිට ඒ සතාව හම්බෙන්න පුළුවන් කියලා ඉබ්බා කියනවා. තප්පරයක්වත් පාරක්කු කරන්නේ නැති ලියෝ එතන තියෙන ෆයර් එලාම් එක ගැහුවාම කවුරුත් බය වෙන්න එපා. තඩියා ඔයා ඒ සත්තු ඉන්න ටෑන්ක් එක අරන් එන්න කිව්වහම ගින්නට බය වෙන තඩියා පෙරලගෙන දැන් ඒ ටෑන්ක් එක එළියට ගේනවා. මේ ඉන්නේ අපේ යාළුවෝ කවුද ග්‍රේඩ් 2 එකේ ඉන්න යාළුවා. එතකොට හාවෙක් අත උස්සනවා. 1949 මම මෙහෙට ආවේ. දැනට මගේ වයස කීයද කියලා පොඩ්ඩක් ගණන් බලලා කියනවද? ඔක්කොම ඔයාට දැන් වයස 74යි. 74න් පස්සේ 75යි. ඒ කියන්නේ තව අවුරුද්දයිද මං ජීවත් වෙන්නේ කියලා ලියෝ බය වෙනවා. හැම දෙයක්ම ඕකේ. කට්ටියම දැන් ඇතුළට එන්න කියන ප්‍රින්සිපල් ඔන්න දැන් ටීචර් මේ ටැංක් එක අරගෙන පන්ති ඇතුළට එනවා. බඩ පෙන්නලා විහිළු කරන තඩියා මොකද ලියෝ මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ? මම තව අවුරුද්දයි ජීවත් වෙන්නේ. සතෙක් අල්ලලා කාලා නෑ, ලේනෙක්ව පන්නලා නෑ, බීච් එක පැත්තකට ගිහිල්ලා නෑ. ඇයි කුරුල්ලෙක්ගේ බිත්තරයක් හොරකම් කරලා නෑ කියලා අපේ ලියෝ ගොඩක් දුක් වෙනවා. අමුතු විදියට එන්ට්‍රි එකක් දෙන මේ ටීචර් එයාගේ නම මැල්කන්. දැන් එයා ඇතුළට ආපු ගමන් ටිකක් සැර විදියට කතා කරනවා. ළමයි මේ ඉන්නේ ඔයාලගේ අලුත් ක්ලාස් ටීචර් වෙල්කම් කරලා හග් කරන පුංචි කෙල්ලව ස්ප්‍රේ කරලා පන්නනවා. ළමයි අද සිකුරාදා හින්දා එක සතෙක්ව අරන් ගිහිල්ලා ආපහු සඳුදා අරගෙන එන්න ඕන කියලා මැල්කම් කියනවා. එළියට යන එක ගැන දැනගත්ත ලියෝ සතුටු වෙන විදිය දැක්ක ඉබ්බා මොකද ලියෝ ගෙදර එක්ක අරගෙන ගියාට පස්සේ එයාලා කරන දේ ගැන ඔයාට අමතක වුණාද? බලන්න මට කරලා තියෙන වැඩේ කියලා පස්ස පැත්තේ ගහපු ඒ ටැටූ එක පෙන්නනවා. හරි හරි මං ඒවා ගැන දන්නවා.
හැබැයි වෙලාවට මං එතනින් පැනගෙන ඒ ළඟම තියෙන කැලයකට යනවා. මගේ ඉතුරු කාලය මං කැමති විදියට ජීවත් වෙනවා කියලා ලියෝ කියනවා. ලියෝව ගෙදර අරන් යන්න සමර් බාර ගන්නවා. සමර්ගේ ගෙදර ආපු ලියෝ ජනෙල් ඇරලා තියෙනවා. මේක තමයි හොඳ වෙලාව කියලා දැන් එළියට එන අපේ ලියෝ ඔන්න දැන් එතන බිත්තියේ බඩගාගෙන යනකොට එහා පැත්තේ හැම වෙලේම කියවන සමර් කියන දේවල් අහලා එපා වෙලා ඉන්න හැමෝම අනිත් පැත්තේ දැන් රෑ වෙනවා. බලද්දි දැන් තමයි බිත්තියේ කොනට ටිකක් ඇවිත් ඉන්නේ අපේ ලියෝ. එතකොටත් කතා කරන් කාමරේට එන සමර් බොක්ස් එක ඇතුළේ බලද්දි ලියෝ නෑ. ඔයා කොහෙද ගියේ කියලා හොයන්න ගත්තම ජනෙල් රෙද්ද එල්ලිලා ඉන්න අපේ ලියෝ වින්ඩෝ එක ඇරලා බලන සමර්ගේ අතට වැදිලා දැන් විසිකලා බුදු අම්මෝ කියලා කෑ ගහනවා. කවුද ඒ කතා කරේ? ඔයා මොකටද බිත්තිය පෙන්වන්නේ? එතන මොකක්ද තියෙන්නේ? අනේ මං බිත්තිය පෙන්වන්නේ නෑ. මේ පිළිමේ පෙන්නුවේ. මොකක්ද මේ කටුස්සෙක් කතා කරනවද? අම්මේ ඉක්මනට එන්න කියනකොට දැන් ඇඟට පනින අපේ ලියෝ ප්ලීස් මේ දේ කියන්න එපා. අනේ මේ දේ එළියේ ඉන්න අය දැනගත්තොත් මාව රිසර්ච් එකට අරන් කපලා කොටලා දායි. මං කතා කරන දේ ඔයාට විතරයි ඇහෙන්නේ. ඔයා ගොඩක් හොඳ කෙනෙක් කියලා ලියෝ කිව්වහම ඔව් මම හොඳ කෙනෙක්. හොඳ වැඩ කරනවා. ඒත් කවුරුත් මගේ යාළුවෝ වෙන්නේ නෑ. කවුරුත් මට කැමති නෑ කියලා කියනවා. නෝමලි මං කතා කරාම ගොඩක් අයට අල්ලන්නේ නෑ. සමහර අය මගෙන් ස්කේප් වෙනවා. මම මොකද කරන්නේ? මටත් කතා කරන්න ඕනේ. සමරට ඇහුම්කම් දෙන ලියෝ මට ඒක තේරුම් ගන්න පුළුවන්. ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම එළියට දානවා. හැබැයි අනිත් අය මොකක්ද හිතන්නේ කියලා දවසක් හරි හිතලා බැලුවද? හැමදාම අපි සාමාන්‍ය විදියට කතා කරන්න කලින් එයාලා මොකද හිතන්නේ කියලා ටිකක් කල්පනා කරන්න ඕනේ. ඒකට අපි එයාලගෙන් හරි විදිහේ ප්‍රශ්න අහන්න ඕනේ කියලා දැන් ගොඩක් ඇඩ්වයිස් කරන ලියෝ සමර්ගෙන් වෙන වැරදි ටික කියලා ඒවා හදාගන්න උදව් කරනවා. කවුරුත් මට මේ වගේ ඇඩ්වයිස් කරලා නෑ. ඔයා මට හැම දෙයක්ම කියලා දුන්නා කියලා සතුටු වෙන අපේ සමර් මම මේ දේවල් ටික හදාගන්නම් කියලා ගොඩක් සතුටින් බෙඩ් එකට යනවා. මට කතා කරන්න පුළුවන් කියන එක සීක්‍රට් එකක්. ඒ දේ කාටවත් කියන්න එපා. ඔයා එක්ක විතරයි මට කතා කරන්න පුළුවන්. මොකද ඔයා මගේ ස්පෙෂල් කියලා අපේ ලියෝ බොරුවක් කියනවා. අනිත් දවසේ ලියෝ එක්කන් ඇවිත් බොක්ස් එකට දාන අපේ සමර් මොකද කොල්ලෝ කැලෑවට යන්න බැරි වුණාද? මේ පාර බැරි වුණා. ඒත් ඊළඟ පාර මම යනවා කියලා අපේ ලියෝ කියනවා. මීට පස්සේ කාටවත් ලැප් අවශ්‍ය වෙන්නේ නෑ. මේ පොත කියවලා ඉගෙන ගන්න ඕන කියලා දැන් ලොකු පුතක් දෙන මැල්කී එතකොට පෝසත් කෙල්ල ජේඩා බෑග් එක ගොඩක් බරයි කිව්වහම නන්ස්ටොප් කතා කරන අපේ සමර යාළුවෝ තුන්දෙනාගේ මූණ වෙනස් වෙනවා. දැන් අපි මොකද කරන්නේ කියලා සාමාන්‍ය විදියට ප්‍රශ්නයක් අහනවා. හැමෝම අම්මා තාත්තා එක්ක කතා කරලා මේ ටීචර්ට කතා කරන්න කියමු කියලා ජේඩා මෙතනින් ගියාම එයාගේ යාළුවෝ මොකද ඔයා සමර් එක්ක කතා කරේ? ඉස්සර නම් මම එයාට කැමති නෑ. හැබැයි දැන් නම් කතා කරන්න හිතුණා. මේ දේ ඇහුන අපේ සමර් ගොඩක් සතුටු වෙනවා. ඒකට හේතුව ලියෝ කියලා දැනගෙන දැන් එයා දිහාම බලාගෙන එතනින් යනවා. ක්ලාස් රූම් එකේ ඉන්න මැල්කම් මේ සතියේ කවුද මේ සතෙක්ව ගෙදර ගෙනියන්නේ? මේ පාරත් මං අරන් යන්නම් කියලා අපේ සමර් කිව්වහම එකම එක්කෙනාට ආපහු අරන් යන්න බෑ කියලා මැල්කම් කියනවා. හැම වෙලේම ඩ්‍රෝන් එකක් එක්ක ඉන්න මේ කොල්ලා මේ පාර මං අරන් යන්නම් කියලා අත උස්සනවා. කියපු විදියටම ලියෝ මේ පුංචි කොල්ලා අරන් යනවා. ගෙදරට ආපු කොල්ලා එයාගේ යාළුවා එක්ක දැන් කෑමක්වත් කන්න බෑ. මොකද ඩ්‍රෝන් එක ඒවා චෙක් කරලා පුච්චලා දානවා. මොකටද අම්මේ මේ සූට් එක දාලා තියෙන්නේ? කටුස්සගෙන් මොකක් හරි ලෙඩක් බෝ වෙන්න පුළුවන්. ඒ නිසා මේක දාගෙන ඉන්න කියලා දැන් බල්ලටත් ඒක දාලා. ලියෝ එක්කම ඉන්න ඩ්‍රෝන් මෙයාලට සෙල්ලම් කරන්න දෙන්නේ නෑ. යාළුවා දැන් එපා වෙලා මෙතනින් යනවා. කවුරුත් නැති අතරේ පැන ගන්න හදන ලියෝ දැන් එයා කූල එකට අහුවෙන්න ගිහින් දිව යූස් කරලා උඩට එනවා. ආයෙමත් පල්ලෙහාට වැටිලා ඔටෝමැටික් වැකුම් ක්ලීනර් එකට අහුවෙන අපේ ලියෝ දැන් එහෙට මෙහෙට ඇදිලා යනකොට බලු කුක්කා බේර ගන්නවා. හැබැයි සුපිරිම වැඩේ කියන්නේ ලියෝගේ වලිගේ කැපිලා ඒ වැකුම් ක්ලීනර් එකට අහුවෙලා. ඊට පස්සේ බලු කුක්කා එක්ක කතා කරන ලියෝ පිටිපස්ස බලද්දී එලී එතරට ඇවිත් ඉන්නවා. ඊට පස්සේ එලී ලියෝ කාමරයට එක්කන් ඇවිත් ඉන්නවා. මට ඔයත් එක්ක විතරයි කතා කරන්න පුළුවන්. මොකද ඔයා ස්පෙෂල් කියලා සමර්ට දාපු ඒ ටෝක් එකම එලීටත් දානවා. හැබැයි මාත් එක්ක හැම වෙලේම ඉන්න ඩ්‍රෝන් මේක දැනගත්තොත් ඔයාව පුච්චලා දායි. මේක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නය. හිතේ තියෙන දේ ලියුමක් විදිහට ලියලා ඩ්‍රෝන්ට දෙන්න. ඒක කියවලා බලලා ඩ්‍රෝන් ඔයාගේ හිතේ තියෙන දේ තේරුම් ගනී කියලා
ලියෝ කියනවා "ඩියර් ඩ්‍රෝන් ඔයා මට උදව් කරනවා කියලා මං දන්නවා. හැබැයි මට නිදහස ඕනේ. අනිත් ළමයි එක්ක සෙල්ලම් කරන්න ඕනා. විහිළු කරන්න ඕනා. ඒ නිසා මටත් පාඩුවේ ඉන්න දෙන්න" කියලා ඒ ලියුම ඉවර කරනවා. උදෙන්ම ලියුම කියවලා බලන ඩ්‍රෝන් පල්ලෙහා කෑම කන ගමන් ඉන්න එලීගේ මූණවත් බලන්නේ නැතුව ගිහින් ඩස්බින් එක ඇතුළට ගිහිල්ලා තරහා වෙලා ඉන්නවා. මට ඉස්සෙල්ලා පණුවෙක් අල්ලලා දෙන්න කියන ලියෝ දැන් ඌව කටට දාලා බටර්ෆ්ලයි විදියට එළියට දානවා. එතනින් කට් කරාම ක්ලාස් රූම් එකට ඇවිත් ඉන්න ලියෝ මේ පාරත් මට යන්න බැරි වුණා කියලා පල්ලෙහාට වැටෙනවා. එතකොට ජේඩා අනිත් ළමයිට හොරෙන් අපේ සමර්ට බර්ත්ඩේ ඉන්විටේෂන් එක දෙනවා. හැමෝටම කියලා නෑ සීක්‍රට්ලි ඔයා තියාගන්න අනිවාර්යෙන් එන්න කියලා ජේඩා එතනින් යනවා. මේ සති එක සතෙක්ව කවුද ගෙදර අරන් යන්නේ? අත උස්සන ඇලි ඔයා මොකද එයා ගෙදර අරන් යන්න හදන්නේ කියලා සමර් අහනවා. නෑ එයා හිටියොත් දවස ටිකක් හොඳයි. එහෙනම් මං එයා අරන් යන්නම් කියලා ජෙයිඩා කියලා ඔන්න ගෙදරට එක්කන් එනවා. මගේ බර්ත්ඩේ එකට මොකක් කරයිද දන්නේ නෑ කියලා ගොඩක් කන්ෆියුස් වෙලා ඉන්න ජෙයිඩා ඕනවට වඩා ඕනම දෙයක් හිතට ගන්න එපා කියලා ලියෝ කතා කරාම මෙයාට කතා කරන්න පුළුවන් තාත්තේ අම්මේ කියලා කෑ ගහන ජෙයිඩා හොව් ඔයා තමා මට ස්පෙෂල්. මං ඔයාට විතරයි කතා කරන්නේ. දැන් අනිත් යාළුවන්ට කියපු බොරුව ලියෝ දැන් ජෙයිඩටත් කියනවා. ලියෝ මෙයාටත් අනිත් අයට වගේ ඇඩ්වයිස් දෙනවා. හිත වෙනස් වෙලා ඉන්න ජෙයිඩා පල්ලෙහාට ගිහින් බර්ත්ඩේ එකට තව ගොඩක් අයට ඉන්විටේෂන් කරන්න තියෙනවා කියනවා. හිතුවටත් වඩා ලොකුවට අරන් තියෙන බර්ත්ඩේ එක දැන් එයා කලින් ගණන් ගත්තේ නැතුව හිටිය යාළුවෝ හැමෝටම ඉන්වයිට් කරලා තියෙනවා. දැන් ජෙයිඩා යාළුවෝ හැමෝටම සමාන තැනක් දීලා කතා කරනවා. එතකොට කෑමට රණ්ඩු වෙන සර්කස් සත්තු ලියෝ දිහා බලලා කැලෑවේ නිදහසේ ඉන්න ඕන අපිව මේ විදියට හිර කරලා තියෙනවා කියලා පෝනි ගොඩක් දුක් වෙනවා. එතෙන්ට එන ජෙයිඩා මෙයාලා එක්ක ඔයා මොනවද කතා කරන්නේ කියලා ඇහුවාම ඕන සතෙක් හිර කරලා තිබ්බහම උන්ට ඒක අල්ලන්නේ නෑ කියලා කියනවා. ඊට පස්සේ ජෙයිඩා මේ සත්තු නිදහස් කරන්න ඕනේ කියලා සමර්ට කියනවා. මේ දේ අනිත් ළමයින්ට කිව්වාම හැමෝම එකතු වෙලා පහක් දාලා මේ සත්තුන්ව එතනින් නිදහස් කරනවා. එළියට ආපු සත්තු සතුටට එහෙට මෙහෙට දුවනවා. ලියෝ අතට ගත්තු ජෙයිඩා දැන් සතුටු වෙනකොට මෙයාලගේ පින්තූරයක් අරන් දෙනවා. ඔන්න දැන් සඳුදා දවස උදේම ආපු බොක්ස් එකට ඇවිත් ඉන්න ලියෝ ඔයාට මේ ආත්මෙකට කැලේට යන්න වෙන්නේ නෑ කියලා ඉබ්බා විහිළු කරනවා. ඊට පස්සේ බලද්දී ළමයි ෂෙඩියුල් එකක් දාලා සතියෙන් සතියට ලියෝ එතනින් එක්කන් යනවා. ළමයින්ගේ හිතේ තියෙන ප්‍රශ්න ටික විසඳන අපේ ලියෝ ක්ලාස් රූම් එකේ ඉන්න ළමයි ටික ලියෝට ටිකෙන් ටික ලං වෙනවා. මේ දේ බලන් ඉන්න ඉබ්බට දැන් ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඒක විතරක් නෙමෙයි ජෙයිඩා මං රෑට කෝල් කරන්නම් කියලා ෆෝන් එකක් දීලා යනවා. ඒක දකින ඉබ්බා මොකක්ද මෙතන වෙන්නේ ඔයා මිනිස්සු එක්ක කතා කරනවද? ළමයිගේ හිතේ තියෙන ප්‍රශ්න ටික මට කියනවා. ඒකට පුළුවන් විදිහේ උදව් කරන්න මං විසඳුමක් කියනවා කියලා ලියෝ කියනවා. මේ සතියේ ලියෝ මං අරන් යන්නම් කියලා ඉස්සරහට එන තඩියා ෆ්‍රීස් වෙලා ඉන්න ලියෝ පල්ලෙහාට වැටෙනවා. ලියෝ අරන් යනකොට එයාගේ උදව්වට දැන් ඉබ්බත් එනවා. මේ සැරේ මම මේ තඩියව බලා ගන්නම්. එයා එක්ක මං කතා කරන්නම් කියලා ඉබ්බා කියනවා. කතා කරන්න උත්සාහ කරන ඉබ්බට බය වෙලා ඉන්න තඩියා ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද? ඒ දේ මට කියන්න. මම කිසි දෙයක් ගැන හරියට දන්නේ නැහැ. ගොඩක් මෝඩයෙක්. පුංචි ළමයෙක් කොහොමද මේ ලෝකෙට එන්නේ කියලා මට දැනගන්න ඕනේ. වෙන කොහොමද? බීච් එකයිනේ බිත්තර දාලා අපිවත් කොහොමද හැදුවේ? ඒ විදියට තමයි ඔයාවත් හැදුවේ කියලා දැන් ඒ ඉබ්බා කිව්වහම ඉබ්බාගේ තත්ත්වය මේ විදිහට තියෙනවා. නිින්ද යන්නේ නැති තඩියා එක්ක කතා කරන ලියෝ ඔයා ඉස්සෙල්ලා මෝඩයෙක් කියලා හිතන එක නවත්තන්න. ඉස්සෙල්ලා ඔයාගේ ඔය පුංචි වයස එන්ජොයි කරන්න. ඔයා ලොකු වෙනකොට මේ හැම දෙයක් ගැනම දැනගන්නවා කියලා දැන් ලියෝ ඔයාට පැහැදිලි කරනවා. ඊළඟ සතියේ මැල්කම් මේ වෙනකන් ඔයාලා ලියෝ අරන් ගියා. ඊට පස්සේ කවුරු හරි ඉබ්බව අරන් යන්න ඕනේ කියලා ළමයින්ට කියනවා. අපිට ඕනේ ලියෝ අරන් යන්න කියන ළමයි. එහෙනම් ඔයාලා මේ සැරේ තරගයේදී පළවෙනි ස්ථානය වෙන්න ඕනේ. එතකොට ලියෝව ගෙනියන්න දෙන්නම් කියලා මැල්කම් කියනවා. හැම තරගයකින්ම හොඳ ස්ථානයක් ගන්න ළමයි දැන් සතියෙන් සතියට ලියෝව අරන් යනවා. මේ හැම දෙයකටම හොඳ නම හම්බෙන්නේ මැල්කම්ට. එදා රෑ ෆෝන් කීපයක් තියාගෙන කතා කරන ලියෝ අනිත් ෆෝන් වලින් කෝල් එන නිසා දැන් එක ෆෝන් එකක් ඉබ්බා අරන් කට් කරලා ඔයා විතරයි මට ස්පෙෂල් කියලා කතා කරන ලියෝගේ ඒ වීඩියෝ එකක් රෙකෝඩ් කරලා අනිත් ළමයින්ට ෂෙයා කරනවා. මේ දේ බලපු ළමයි ටික ඔන්න ක්ලාස් එකට ඇවිල්ලා අපේ ලියෝ එක්ක රණ්ඩු කරනවා.
ඔයාට දැන් ගොඩක් සතුටු ඇතිනේ කියලා ඉබ්බගෙන් අහන ලියෝ මේ බලන්න ළමයි. ඔයාලා හැමෝම වගේ ස්පෙෂල් කියලා කිව්වහම නෑ ලියෝ. ඔයා අපිව රැවට්ටුවා. මං හිතුවේ මං විතරයි ඔයාගේ ස්පෙෂල් කියලා කතා වෙනකොට පිටිපස්සෙන් ආපු මැල්කම් ලියෝ කතා කරන මේ හැම දෙයක්ම බලාගෙන ඉන්නවා. අපි හැමෝම හොඳට පර්ෆෝම් කරන්න ඔයා විතරයි හේතුව. මැල්කම් නිසා අපිට මේ වැඩක්වත් කරන්න බෑ කිව්වහම ඒ දේ අහපු මැල්කම් ඉක්මනට එළියට එනවා. දැන් ළමයි ටික ලියෝට බැනලා එළියට යනකොට මැල්කම් ඇතුළට එනවා. හෙට තරගයේදී හැමෝම හොඳට පර්ෆෝම් කරන්න ඕනේ. ඒකට ලෑස්ති වෙලා එන්න කියලා ලියෝව අතට අරන් මට ඔයත් එක්ක ප්‍රශ්නයක් විසඳගන්න තියෙනවා කියලා ගෙදරට අරන් යනවා. ඔයා ළමයි එක්ක කතා කරපු එක පළවෙනි වැරැද්ද. ඒක නෙමේ. ඔයා PT මාස්ටර්ගේ පින්තූරයක් මෙහෙ මොකද තියන් ඉන්නේ? ඒ ගැන ඔයා හිතන්න එපා. හෙට තියෙන තරගය ඔයත් ඇවිත් බලන්න. දින්නයින් පස්සේ ළමයි ටික සතුටට ඔයා උඩට උස්සයි. කිව්වහම මැල්කම් ඇතුළට යනවා. අනිත් දවසේ උදේ මැල්කම් ලියෝව පොකට් එකේ දාගෙන උත්සවයේ තියෙන තැනට ආවහම ළමයි ටික දැන් ඉතිහාසයට ගැලපෙන කැරක්ටර්ස් වලට වෙනස් වෙලා ඉන්නවා. හැබැයි එයාලා කියන අදහස් කෙලින්ම අපේ ලියෝ කියපු දේවල්. ඒ නිසාම දැන් හැමෝගෙම හිත් දිනා ගන්න ළමයි. එයාලව ඒ විදිහට වෙනස් කරේ මැල්කම් කියලා එයාට ඒ අවුරුද්දේ හොඳම ටීචර් කියන ඇවෝඩ් එක හම්බෙනවා. PT මාස්ටර් එක්ක මැජිකල් තීම් පාක් එකට යන්න පුළුවන් කියලා ප්‍රින්සිපල් කිව්වහම එළියේ මොකක්ද වෙන්නේ මට බලන්න පුළුවන්ද කියලා ලියෝ ඇහුවාම එයාගේ කට වහනවා මැල්කම්. ලියෝව හොයන පුංචි ළමයි ටික මැල්කම් මෙයා කොහෙද ඉන්නේ කියලා කියන්නේ නෑ. ඊට පස්සේ ලියෝ එක්ක අරගෙන සිටි එකෙන් එළියට ගොඩක් දුර නැෂනල් පාක් එකට එන අපේ මැල්කම් ඔයා කරපු වැඩේ නිසා ළමයි ටික මේ තරගෙන් පැරදුනා. ඒ නිසා ඉස්කෝලේ පැත්ත පළාතටවත් එන්න එපා ඔයා. ආස කරපු විදිහටම මේ කැලෑව ඇතුලේ සතුටින් ජීවත් වෙන්න කියලා අපේ මැල්කම් ලියෝ මෙතනින් දාලා යනවා. මැල්කම් මොකද මේ වගේ දෙයක් කරේ කියලා ෂොක් වෙලා ඉන්න අපේ ලියෝ හැරිලා බලනකොට ඒ කැලෙන් කිඹුලෙක් එහෙම පනිනවා. ඒ දේ දැකලා ෆ්‍රීස් වෙලා එහෙම්මම ඉන්නවා. අනිත් දවසේ උදේ ඉස්කූල් එකට ආපු ළමයි ටික ලියෝව හොයනවා. ඒත් එක්කම මෙතෙන්ට එන මැල්කම් ඉබ්බව චූ යන විදිහට බය කරලා එතනින් චිට් එකක් ගන්න විදිහට මේ බලන්න ලියෝ ලියලා තියෙන දේ. ඔයාලා වගේ මටත් ස්පෙෂල් කෙනෙක් කියලා කිව්වා. ඔයාලා හැමදෙනාගේම විශ්වාසය කඩ කරපු නිසා මට සමා වෙන්න. අනිත් දවසේ උදේ මැල්කම් එක්ක පිටත් වෙන ළමයි ටික මැජිකල් තීම් පාක් එකට යන්න PT මාස්ටර් එක්ක පිටත් වෙනවා. අනිත් පැත්තෙන් තාමත් ෆ්‍රීස් වෙලා ඉන්න ලියෝ මෙතන ඉන්න සත්තු එයාව බල බලා යනවා. අනිත් පැත්තේ ක්ලාස් රූම් එකේ ඉන්න ඉබ්බා ඉක්මනට ඩ්‍රෝන්ට මැසේජ් එකක් දාලා මෙතෙන්ට එන්න කියනවා. ඉක්මනට මාව මෙතනින් අරන් යන්න කියලා ඉබ්බා කියනවා. එලීගේ ෆෝන් සිග්නල් යූස් කරලා ඒ වාහනේ කොහෙද තියෙන්නේ කියලා ඒ දෙන්නම හොයාගෙන යනවා. ඕන්න දැන් ඩ්‍රෝන් එක්ක වාහනේ ඇතුළට එන අපේ ඉබ්බා වෙච්ච හැම දෙයක්ම පැහැදිලි කරලා අන්තිමට ලියෝව එක්කන් ගියේ මැල්කම්. ඊට පස්සේ එයා ආපහු ආවේ නෑ. එයාගෙන් තමයි ඒ දේ අහගන්න. දැන් හැමෝම මැල්කම් දිහා හැරිලා බලනවා. එයා කැමති විදියට කැලෑවට ගියා. මම මොකද කරන්නේ? මැදට පැනලා ඔයා තමා මොකක් හරි කළේ කරුණාකරලා ඇත්ත කියන්න. ළඟ ඉන්න ළමයි ටික ලියෝට මොකද කරේ කියලා මැල්කම්ගෙන් අහනවා. එයාගෙන් හම්බ වුණ මේ ජයග්‍රහණය මගේ කරගන්න මං ආස වුණා. ඒ නිසා ලියෝව නැෂනල් පාක් එකට ගිහින් දැම්මා කියලා මැල්කම් කියනවා. අනිත් පැත්තෙන් ලියෝව හොයාගෙන කැලේට එන අපේ ඉබ්බා ඔයා ඉක්මනට ළමයි එක්ක ඉන්න කියලා ඩ්‍රෝන්ට මෙතනින් යන්න කියනවා. ලියෝ ඔයා මෙහෙද ඉන්නේ කියලා හැරලා බලනකොට ලියෝ වගේ කටුස්ස ගොඩක් මෙතන ඉන්නවා. තීම් පාක් එකට ඇවිල්ලා ඉන්න හැමෝම එතන තියෙන ෂොප් එකකට ගිහිල්ලා බඩු ගන්න විදියට ළමයිව එක්වන් වෑන් එකට යන්න හදන අපේ මැල්කම් පන්නගෙන ඇවිල්ලා අල්ලගන්න අපේ PT මාස්ටර් සැනිටයිසර් එකකින් ඇටැක් කරපු අපේ ඩ්‍රෝන් මැල්කම්ව දැන් ඇදලා ඇතුළට දාගත්තාම පුංචි කොල්ලා දැන් මේ වෑන් එක එලවගෙන යනවා. සත්තුන් එක්ක කතා කරන අපේ ලියෝ මට දැන් වයස 74යි. තව අවුරුද්දක් ජීවත් වෙන්න පුළුවන්. ඊට කලින් ආස කරන හැම දෙයක්ම කරගන්න ඕනේ කියලා කිව්වාම මෙතන ඉන්න වයසක කටුස්සා hina වෙලා මට දැන් වයස අවුරුදු 110ක්. නෝමලි කටුස්සෙක් වයස අවුරුදු 140ක් වෙනකන් ජීවත් වෙනවා. ඇත්ත දේ දැනගත් අපේ ලියෝ දැන් ගොඩක් සතුටු වෙලා සින්දුවක් කියාගෙන එයාගේ සර්කස් යාළුවොත් එක්ක ඉස්සරහට යනවා. එකපාරටම ෂොක් වෙලා ඉන්න හැමෝම බලද්දි කිඹුළු රංචුවක් ඉස්සරහා ඉන්නවා. හැබැයි සුපිරිම ටයිමින් එක්ක මෙතන ටින් එකක් එක්ක යන අපේ ඉබ්බා ඒ සද්දෙට මෙතන ඉන්න කිඹුලන් ඇහැරෙනවා.
බය වෙලා ස්කේප් වෙන සත්තු දැන් තනි වෙලා ඉන්න ලියෝ ඉස්සරහට ඒ කිඹුලන් ඇවිත් එයාව අල්ලන්න හදනවා. එතකොට ඩ්‍රයිව් කරන්න එන අපේ යාළුවෝ හැමෝම දැන් ඒ වෙහිකල් එක මේ විදියට වෙනස් වෙලා ඉස්සරහට එනකොට දැන් බය වෙලා එතන ඉන්න කිඹුලන් දුවනවා. ඔන්න දැන් එළියට ඇවිල්ලා ඉන්න අපේ ළමයි ටික මෙතන ලියෝ නෑ. හැබැයි තනි කිඹුලෙක් මෙයාලට ඇටැක් කරන්න හදනකොට එළියට එන මැල්කම් සටන් කරලා වට්ටන්න හැදුවට ඒ කිඹුලා ඉස්සරහට එනවා. සමර් ඉස්සරහට ඇවිල්ලා නන්ස්ටොප් කතා කරන්න ගත්තාම ඒ කිඹුලා සිහිය නැතුව වැටෙනවා. ඊට පස්සේ ඩ්‍රෝන් ඌව උස්සලා විසික් කරලා දානවා. එතන මැරිලා වැටිලා ඉන්න ලියෝ එක්ක කතා කරන අපේ ළමයි ටික ඔයා නිසා තමයි අපි හැමෝම එකතු වුණේ. තරගේ දිනන්නත් හේතුව ඔයා තමයි ලියෝ කියලා කියන ළමයි ඉස්සරහට එන තඩියා ඒක උස්සලා බැලුවාම ඒක නිකන් ස්කින් එකක් කියලා හොයා ගන්නවා. උඩ ඉඳන් පල්ලෙහාට වැටෙන අපේ ලියෝ බය නිසා මගේ හැම ගැලවුණා. මං ඔයාලව රැවට්ටුවා. මටත් සමා වෙන්න. එතනින් කට් කරාම ක්ලාස් රූම් එකට ඇවිත් ඉන්න ලියෝ හා ඉබ්බා. අනිත් පැත්තෙන් මැල්කම් දුක හිතෙන ස්ටෝරි එකක් කියන්න ගත්තාම මෙතන ඉන්න ළමයි ඉබ්බා වගේ හැමෝම දුක් වෙන්න ගන්නවා. එතකොට තමන්ගේ බබා එක්ක ඇතුළට එන ටීචර් දැන් ළමයි ටික එයත් එක්ක සෙල්ලම් කරනවා. ඊට පස්සේ ග්‍රේඩ් 5 එක ඉවර කරපු අපේ යාළුවෝ හැමෝම ඔන්න එයාලගේ ඕඩින් දවසේ මීට පස්සේ ලියෝව ගොඩක් මිස් කරනවා කියලා හැමෝම සින්දුවක් කියනවා. ඉතින් යාළුවනේ ලියෝ කියන කාටූන් මූවි එක මෙහෙම තමයි ඉවර වෙන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න. මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට ඕන නම් මගේ channel එක subscribe කරලා යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනකන් අදට ගිහින් එන්නම්. goodbye guys.